ආයුබෝවන් සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද කියලා දෙන්න හදන්නේ ගොඩක් වාහනවල තියෙන මේ රිවර්ස් කැමරා එක ගැන. මට එක්කෙනෙක් කමෙන්ට් එකකුත් දාලා තිබුණා රිවර්ස් කැමරාව බලාගෙන රිවර්ස් කරන හැටි කරන්න කියලා. දැන් මම ගොඩක් කලාවට ඔයාලා දැකලා ඇති මගේ රිවර්ස් වීඩියෝ වලදී මම මේ කැමරාව දිහා බලාගෙනම ඩ්‍රයිව් කරන්නේ නැහැ. මොකද මට ඒක පුරුදු නැහැ. මට සාමාන්‍ය මට ඉස්සර තිබුණ කිසිම වාහනයක මට කැමරාවක් තිබිලා නැහැ රිවර්ස් කැමරාවක්. ඒ නිසා මට ඒක පුරුදු නැහැ. මම රිවර්ස් කැමරාව දිහා මගේ මම රිවර්ස් කරනකොට මම බලන්නේ ගොඩක් කලාවට පැරලල් පාකින් එකක් කරනකොට වාහන දෙක අතර මැද්දේ පාක් කරනකොට පිටිපස්සේ වාහනේට කොච්චර දුරක් තියෙනවද කියලා හරියටම මේ බලා ගන්න පුළුවන්. ගොඩක් කලාවට වාහන දෙකේ අතරමැද්දේ ඉඩ තියෙන්නේ මගේ වාහනේ ගානටම වගේ නම් හරිම අමාරුයි සෙන්ටිමීටරයටම පවා මෙෂර් කරගන්න වෙනවා. ඉතින් ඒක අපිට නිකන් හිතලා අපේ පොඩි අපේ 60 මෙෂර්මන්ට් එකක් ගන්න අමාරුයි මේ කැමරාවෙන් හරියටම අපිට ජජ් කරගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මට කැමරාව වැදගත් වෙනවා. එහෙම නැත්නම් මම රිවර්ස් කරන්න කලින් කැමරාව බලනවා එක්කෝ මොකෙක් හරි පූසෙක් බල්ලෙක් පූසෙක් වගේ සතෙක් ඉන්නවද? එහෙම නැත්නම් පොඩි ළමයෙක් ඉන්නවද? මොකද අපිට මෙහෙම බැලුවා කියලා වාහනේ පිටිපස්සේ පේන්නේ නැහැ. මොකද වැහිලානේ තියෙන්නේ. ඉතින් මේ කැමරාව මාර ඉම්පෝර්ටන්ට් ඉන්නේ වෙලාවෙද? මොකද අපිට අපේ වාහනේ පිටිපස්සේ වාහනයක් නැහැ කියලා හොඳටම ෂුවර්. දෙපැත්තේ තියෙන වාහන දෙක අපේ සයිඩ් මිරර්ස් දෙකෙන් පේනවා. නමුත් එතන පල්ලෙහා පොඩි ළමයෙක් අපි දන්නේ අපි දැන් වාහනේට ගොඩ වෙනකොට පොඩි ළමයෙක් හිටියේ නැතු වෙන්න පුළුවන්. නමුත් කොහේ හරි ඉඳලා පොඩි ළමයේ දුවලා එන්න පුළුවන් තප්පරයක දෙකට. ඉතින් ඒ වගේ අවදානමක් තියෙන නිසා ඒ වෙලාවට මම බලනවා. සතෙක් වුණත් ඉන්න පුළුවන්, බල්ලෙක් වුණත් රෝදෙට ගාව බිම වඩලා හිටියොත් අපිට නොපෙනෙන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ වෙලාවට වැදගත් වෙන්න පුළුවන්. දැන් තව අලුතෙන් එන සමහර වාහනවල රිවර්ස් කැමරා එකේ කැමරා විව් එකට අමතරව ගයිඩ් ලයින් එකක් හම්බ වෙනවා. yellow color, yellow red ඒ වගේ ගයිඩ් ලයින් එක සමහර වෙලාවට දෙනවා. සමහර වෙලාවට ඔබ්ජෙක්ට් එක මොකක් හරි පිටිපස්සෙන් තියෙන ඔබ්ජෙක්ට් එකකට වදින්න යනකොට කලර් එක වෙනස් වෙනවා වගේ ඒ වගේ මේ සෙන්සර්ස් වලින් දුර ඩිටෙක්ට් කරගෙන එයාලා එහෙම මේ රෙෆරන්ස් ගයිඩ් ලයින්ස් දෙනවා. ඉතින් එහෙම වුණාම තව ලේසි. එතකොට හරියටම දුර හිතා ගන්න පුළුවන් පිටිපස්සේ වාහනයත් එක්ක තියෙන. අනිත් එක අර ලයින්ස් ඇඳලා පෙන්නනවා. ඒක පොඩි ග්‍රිඩ් ලයින් එකක් වගේ ඇඳලා පෙන්නනවා. කාර් එක රිවර්ස් කරනකොට කෙලින් යනවා කියන එක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මොකද මේ රිවර්ස් කැමරාව බලාගෙන යනකොට ඔයාලා දැන් මම කළා පෙන්නන්නම් ඩ්‍රයිව් කරනකොට බලන්න වාහනේ අපේ වාහනේ කෙලින්ද නැද්ද යන්නේ රිවර්ස් එකට යන්නේ කෙලින්ද නැද්ද කියන එක මේ රිවර්ස් කැමරාවෙන් අඳුර ගන්න අමාරුයි. ඒක අඳුර ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි මේ සයිඩ් මිරර්ස් දෙක. හරිද? අපේ වාහනේ තව දුරටත් රිවර්ස් කරනකොට දැන් කෙලින්මද යන්න ඕන? පොඩි එක පැත්තකට බෙන්ඩ් වෙන්න ඕනද? ස්ටියරින් වීල් එක ටර්න් කරන්න ඕනද? නැද්ද කියන එක බලා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි සයිඩ් මිරර්ස් දෙක. මේ රිවර්ස් කැමරා එකෙන් ඒක බලන්න අමාරුයි. මම දැන් රිවර්ස් කරලා පෙන්නන්නම්. වාහන දෙකක් අතර මැද්දට වගේ තැනකට රිවර්ස් කරලා පෙන්නන්නම්. ඔයාලා හොඳට බලන්න. දැන් මගේ කාර් එකේ අර වගේ ගයිඩ් ලයින් එකක් පේන්නේ නැහැ. තියෙනවද දන්නේ නැහැ. මම සෙටින් ගිහලා බලලවත් නැහැ. සමහරට තියෙන්නත් පුළුවන්. මට ඉතින් අත්‍යවශ්‍ය නැති නිසා මම කවදාකවත් මේකේ සෙටින් බලලා නැහැ. ඇත්තටම මේ ගොඩක් සෙටින් තියෙනවා. මට වඩා මගේ පුතා දන්නවා. එයා තමයි සමහරලාට මට පෙන්වන්නේ මෙන්න මේ වගේ ෆීචර්ස් තියෙනවා කියලා. මම ඒ වුණාට මම සින්දුවක් අහන එක විතරයි කරන්නේ. ගොඩක් කලාවට මේකේ ප්ලේයර් එකත් එක්කමනේ තියෙන්නේ. ඊට අමතරව රිවර්ස් කරනකොට අර පිටිපස්සේ වාහනේ පැරලල් පාකින් වගේ කරනකොට පිටිපස්සේ වාහනය අතර තියෙන ගැප් එක අයිඩෙන්ටිෆයි කරගන්න එක විතරයි මම කරන්නේ. අපි දැන් යමු වීඩියෝ එකට. අපි බලමු කොහොමද මේ රිවර්ස් කැමරාව එක යූස් කරගන්නේ අපි වාහනේ රිවර්ස් කරනකොට. හරි මම දැන් ඔන්න මේ වගේ පිට්ටනියක් වගේ තැනකට ඇවිල්ලා මම දැන් රිවර්ස් එකට යනවා. ඔන්න බලන්න මම දැන් කෙලින් රිවර්ස් එකට යන්න හදන්නේ. හරිද? ඔයාලා බලන්න දැන් මේ රිවර්ස් කැමරාව පේනවද ඔයාලට? රිවර්ස් කැමරා view එක පේනවනේ ඔයාලට. දැන් මේ රිවර්ස් කැමරා view එකේ දැන් ග්‍රිඩ් එකක් නෑ මේකේ. මම ග්‍රිඩ් එකක් තියෙනවද බලලත් නෑ, දන්නෙත් නෑ. දැන් මෙහෙම යනකොට මගේ වාහනේ
කෙලින්ද ඇදේටද කියලා හිතා ගන්න අමාරුයි. දැන් මෙහෙම බලනකොට ඔයාලට පේනවද අර ඈත මම මේ විදියට ගියොත් අර ඈත තියෙන මේ වාහනේට මෙන්න මේ වාහනේට මගේ වාහනයකින් හැප්පෙන්න බලයි වගේ කියලා හිතනවා. දැන් මං ස්ටීරින් වීල් එක කෙලින් තියෙන්නේ. නමුත් දැන් මං ඔයාලට පෙන්නන්නම්. දැන් මේ වාහනේ මගේ වාහනයකින් හැප්පෙන්න වගේ පේන්න තිබුණට දැන් මේ සයිඩ් මිරර් එක බලන්න. දැන් මේ සයිඩ් මිරර් එකකින් බලන්න. මේ සයිඩ් මිරර් එකකින් බලනකොට මේ වාහනේ මම මෙහෙම කෙලින් ගියා කියලා මේ වාහනේට වදින්නේ නැහැ මගේ වාහනේ. ඒ වුණාට මේ rear view mirror එක කියන්නේ rear view කැමරා එක රිවර්ස් කැමරා එකෙන් බලනකොට පේනවා මගේ වාහනේ හැපෙයි වගේ කියලා හිතෙනවා. පේනවද අර? මෙහෙම බලනකොට එහෙම කිසිම අවදානමක් නැහැ හැප්පෙන්නේ. මේ පැත්තත් ඒ වගේ තමයි. දැන් කෙලින්මට යන්න පුළුවන්. දැන් මෙහෙම බලනකොට පිටිපස්සේ වාහන වල වදින්නේ නැහැ මගේ වාහනේ ගිහිල්ලා. හරිද? ඒ වුණාට රිවර්ස් කැමරා එකෙන් බලනකොට වදින වගේ අවදානමක් තියෙනවා. පේනවද? දැන් අපි තව මෙහෙම යම් මොන බලන්න. දැන් මම ඉස්සරහට ටිකක් දුරට යනවා. මේ බලන්න රිවර්ස් කැමරා එක කොහොමද? රිවර්ස් කැමරා එකේ පේන්නේ. දැක්කද? දැන් ඒ වුණාට සයිඩ් මිරර් එකෙන් පේනවා මගේ වාහනේ වදින්නේ නැහැ මෙහෙම ගියා කියලා. පේනවද මේ? මගේ වාහනේ වදින්නේ නැහැ මෙහෙම ගියා කියලා. පේනවද? ඔන්න බලන්න දැන් මම මේ වාහනේ කිට්ටුවටම එනවා. මගේ වාහනේ වදිනවද බලන්න. දැක්කද මේ? මගේ වාහනේ අර වාහනේ වැදුනේ නැහැ. දැක්කද? මම ටිකක් ඉස්සරහට අරගෙන පෙන්නන්න. ඔන්න බලන්න. දැන් මේ හරිය ඉදලා මම මේක පෙන්නන්න. ඔන්න බලන්න. දැන් බලන්න මේ තෙන්දිත් අපිට පේන්නේ නිකන් මගේ වාහනේ අරක වදිනවා වගේ. මේ පේනවද? මේ දැන් තාම පේන්නේ නිකන් වදී වගේ ගතියක් හිතෙනවා. උනාට ඇත්තටම වදින්නේ නැහැ. මොකද මේ බලන්න පැහැදිලි ગેප් එකක් තියෙනවා සයිඩ් මිරර් එකෙන් බලනකොට අපේ වාහනේ අර වාහනේ අතර. හරිද? හරි. අපි දැන් මං ගිහිල්ලා වාහන දෙකක් අතර මැද්දට පාක් කරන්න හදනවා. මේ සයිඩ් මිරර්ස් දෙකට අමතරව අපි රිවර්ස් කැමරා එකත් කොහොමද යූස් වෙන්නේ කියන එක බලමුකෝ. දැන් ඔයාලට පේනවද මෙන්න මෙතන වාහන දෙකක් තියෙනවා. මේ වාහන දෙක අතර මැද්දට මම පාක් කරන්න හදනවා. මම වාහනේ මේ විදිහට මේ ඉස්සරහට අරගන්නවා. ඉස්සරහට අරගෙන රිවර්ස් එකට පාක් කරනවා. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔන්න දැන් මම මේ විදිහට ඉස්සරහට යනවා. හරිද? ගිහිල්ලා ඔන්න මම මේ වගේ තැනකදී මෙන්න මේ වගේ තැනකදී මම වාහනේ ගන්න හදනවා රිවර්ස් එකට. හරිද? ඔන්න දැන් මම රිවර්ස් ගියර් එකට දැම්මා. හරිද? මම ඇත්තට මේ වෙලාවේදී මගේ මෙන්න මේ සයිඩ් මිරර් එක තමයි මම යූස් කරන්නේ. හරිද? ඔන්න බලන්න. දැන් මේ සයිඩ් මිරර් එක දිහා බලන්න. හරි. දැන් මම මෙහෙම බලාගෙන යනවා මේ සයිඩ් මිරර් එකෙන් මට අර වාහනේ එජ් එක පේනකම්. හරිද? දැන් මේ පැත්ත කිසි ප්‍රශ්නයක් නැහැ. ඉඩ තියෙනවා මට හොඳට. හරිද? ඔන්න බලන්න මේ සයිඩ් මිරර් එකෙන් අර වාහනේ එජ් එක අන්න දැක්කද? ඔන්න ඔතෙන්දි පේන්න ගන්නවා එජ් එක. හරිද? දැන් බලන්න මම රිවර්ස් කැමරා එක දිහා බලන්නවත් නැහැ. මේක දිහා බැලුවොත් මට දැන් හිතෙනවා මේ විදිහට ගියොත් වදී කියලා දෙකටම. පේනවද? ඔන්න බලන්න. දැන් මම ස්ටීරින් වීල් එක කෙලින් කරගන්න ඕන. මම මේ විදිහට ටර්න් කරගෙනම ගියොත් වාහනේ කැරකිලා ගිහින් මගේ වාහනේ පිටිපස්ස අරකිලා දෙනවා. දැන් ඔන්න මම ස්ටීරින් වීල් එක කෙලින් කරගන්නවා. හරිද? දැක්කද? ඔන්න දැන් කෙලින් කරගත්තා. කෙලින් කරගෙන ඔන්න බලන්න දැන් දැක්කද? අන්න. හරිද? මේ මං ගාන්ට අර වාහනය මගේ වාහනය අතර ගැප් එක මේන්ටේන් කරා. දැන් මට ඔන්න දැන් රිවර්ස් කැමරා වුමනා වෙනවා. රිවර්ස් කැමරා වුමනා වෙන්නේ දැන් මේ පිටිපස්සේ පොඩි කණ්ඩියක් වගේ තියෙන්නේ. අපි හිතුව උතර වාහනයක් තියෙනවා කියලා. ඒ වාහනයක් නම් ඒ වාහනේ වදින්න තියෙන අවස්ථ ගන්න ඕනේ. දැන් මට රිවර්ස් කැමරා වුමනා වෙනවා. තව කොච්චර යන්න පුළුවන්ද කියලා. දැන් මම මීට වඩා ගියොත් මගේ වාහනේ කන්ද උඩ යනවා. මේ පොඩි කන්දක් වගේ තියෙන්නේ එතන. මේ විදියට. ඉන්න බලන්න මම පෙන්නන්නම් මේ. ඔන්න විදිහට කන්දක් තියෙන්නේ පිටිපස්සේ. ඔන්න දැන් ඉතින් මට උමනා වෙනවා මේ රිවර්ස් කැමරා එක මම අර පිටිපස්සේ කන්ද ගිහින් වදින්න නැති වෙන්න නතර කරගන්න ඕන. ඔන්න ඔතෙන්දි තමයි මම රිවර්ස් කැමරාව යූස් කරන්නේ ඔන්න ඔය වගේ වෙලා. දැන් ඔතෙන්දි දැන් මෙතන නම් පිටිපස්සේ වාහනයක් වෙනුවට වාහනයක් තිබුණේ නැහැනේ. දැන් වාහනයක් තිබුණොත් අපි වාහනයයි මගේ වාහනය අතර ගැප් එක මේන්ටේන් කරගන්න තමයි කැමරාව යූස් කරේ. දැන් ඔය
සයිඩ් මිරර්ස් දෙක අතරව මේ රියර් මිරර් එකෙන් අපි ගන්න පුළුවන්. ඒ වුණා රියර් මිරර් එකෙන් අපිට අර හරියටම මේ පේන්නේ අර ග්ලාස් එකට උඩින් විතරනේ. පල්ලෙහා හරිය පේන්නේ නැහනේ. එහෙම වුණාම පොඩි රිස්ක් එකක් තියෙනවා පල්ලෙහා මොකක් හරි පොඩි ඔබ්ජෙක්ට් එකක් තියෙනවද නැද්ද කියන. එතෙන්දී අපිට මේ රිවර්ස් කැමරාව එක ඉම්පෝර්ටන්ට් වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි තියෙන්නේ. අපි මම නම් කියන්නේ අපි මේ ටෙක්නොලොජි මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව සෙන්සර්ස් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව මේ වගේ වාහනේ තියෙන බේසික්ම ටිකට පුරුදු වෙලා හිටියොත් අපිට මොනම වාහනයක් අලුතෙන් ඩ්‍රයිව් කරන්න හම්බුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලා තියෙන මේ අත්‍යවශ්‍යම දේවල් ටික කියන්නේ සයිඩ් මිරර්ස්, රියර් මිරර්ස් ඒ ටික බලලා හොඳට පුරුදු වෙලා හිටියොත් ඔයාලට කවදා හරි දැන් අපිට මොකක් හරි හේතුවක් නිසා අපේ වාහනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් රෙන්ට් කාර් එකක් හරි යාළුවෙක් වාහනයක් හරි අරගෙන ඩ්‍රයිව් කරනොත් අපිට අපේ වාහනේ තියෙන ෆීචර්ස් මේ මුකුත් නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම මොනම වාහනයක් හම්බුණත් අපිට ඒ වාහනේ පුරුදු වෙලා තිබුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ විදිහට පුරුදු වෙමු. හරි මං හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. අපි ඒ නිසා මෙන්න මේ විදිහට පුරුදු වෙලා තිබුණොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ආයෙ හමු තවත් වැදගත් වීඩියෝ එකකින්. සුබ දවසක් සියලු දෙනාට.